පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මානව සම්බන්ධතා පැවැත්වීමේ හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය sannivedanaya බව ප්‍රකාශ කරන ලද්දේ. ළමයි අපිට මිනිස්සුත් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න, ඒ වගේ මේවා වර්ධනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ sannivedanaya නිසා. දැන් ඔයා පන්තියේදී හම්බුණු ළමයෙක් එක්ක හොඳට කතා බහ කරලා එයාව යාළුවෙක් බවට පත් කරගන්නවා. ඒ යාළුකම ඔයාට දිගටම පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එයාත් එක්ක අදහස් වමාරු කරගෙන, එයා වහන් ඉන්න ඕන තැන්වලදී එයා වහන් ඉඳලා, එයාට උපදෙස් දෙන්න ඕන තැන්වලදී එයාට උපදෙස් දීලා, එයාත් එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගත්තොත් විතරයි ඔයාට යාළුකම දිගටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයා එහෙම කළේ නැත්නම් ඒ යාළුකම ඔයාට දිගටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකටම මූලික වෙලා තියෙන්නේ sannivedanaya. එතකොට කවුද මෙහෙම කිව්වේ? මෙහෙම කියලා තියෙන්නේ චාල්ස් කුලි. චාල්ස් කුලි කියලා කියන්නේ sannivedana අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් විදිහට මේ වර්තමානයේ තියෙන තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන පදනම නිර්මාණය කරපු විද්වතෙක්ට. එයා සමාජ විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ හිටපු විද්වතෙක්. එයා 1909 දී පොතක් ලියනවා සමාජ සංවිධානය කියලා. මෙන්න මේ දේවල් ටික තමයි ඔයා එයා ගැන දැනගන්න ඕනේ. එතකොට නිවැරදි පිළිතුර විදියට දෙක ගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ දීලා තියෙනවා අපේ දරුවෝ අපි කියන කිසිම දෙයක් අහන්නේවත් කරන්නේවත් නැහැ. රූපවාහිනිය දිහා ඔහේ බලාගෙන ඉන්නවා. දෙමව්පියන්ගේ මෙබඳු මැසිවිලි පිළිබඳ පර්යේෂණාත්මක පිළිතුරක් සපයන ලද්දේ. දැන් මහාචාර්ය විල්බර් ශ්‍රාම් රූපවාහිනී මාධ්‍ය ගැන එයා සිද්ධ කරපු පළවෙනි පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරලා කියනවා ළමයින්ගේ සමාජ සම්බන්ධතා දුරස් වීම සහ රූපවාහිනී භාවිතය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකනේ ගොඩක් ළමයි යාළුවන්ගේ, නෑදෑයොන්ගේ, දෙමව්පියන්ගේ සම්බන්ධතාවලින් මිදිලා රූපවාහිනිය බලන්න යොමු වෙලා තියෙන්නේ. එතකොට ඉතින් අම්මලා තාත්තලා කියන කිසිම දෙයක් අහන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. රූපවාහිනිය දිහා ඔහේ බලාගෙන ඉන්නවා. දැන් මෙන්න මේ දෙයට තමයි විල්බර් ශ්‍රාම් අර විදිහට පර්යේෂණාත්මකව පිළිතුරක් දීලා තියෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර විදියට දෙක ගන්න පුළුවන්.